ඊයමයි වඩුවර කරේ. ඒ කොච්චර කාලයක් යනවද? දැන් වඩුවර කරන සාමාන්‍ය මම පටන් ගෙන අවුරුදු 25ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මට තේරෙන වයසින් නම් තමයි යාගේ පිටිපස්සේ ගියේ මම. ඊට පස්සේ දැන් එයා කරලා කොහමත් අවුරුදු 30කට වැඩි ගියා. වඩුවර කරන්න පටන් ගත්තා. ඉතින් අර වඩුවරට යන ගමන් තමයි ඔකක් කරේ. අත මෙතන ඉඳන් සෑහෙන දුර අම්මා ගෙනියනවා පයින් මෙයා. බස් එකේ වැත්තෙන්ද අතෝ ගියා මිලම ලැජ්ජා වෙන්න ඕනේ නෑනේ. මිලම දලක් හොයාගන්නේ නැති නිසා තමයි දලුගොල්ලේ රජමහ විහාර කියලා මහත්තයලා දෙනකොට පේට ගහලා දෙන ලොකු මකරතොරණක් එහෙම ගහලා තියෙනවා. ආන් ඒ දේව එතෙන්ද තමයි අරන් ගියේ. පන්දරේ පුයිචකතුමා කියලා එක්කෙනෙක් හිටියා මාතර එක්කෙනෙක්. එයා තමයි මෙයාගේ ගුරා. ඉතින් ගිහිල්ලා එයාගෙන් තමයි මේ අම්මා උදේට දාලා එනවා. සමහර දඩ අම්මා හැන්දෑවේ 5 වෙනකන් ඉන්න ඕනේ මෙතන ඉඳගෙන. ඉඳගෙන ඉඳලා තමයි ඒ ඔක්කොම වැඩ ඉවර කරගෙන තමයි මෙයා මෙහාට එක් කරගෙන යන්නේ. අපිට දැන් ඔය විස්තර කියන මල්ලේ හම්බුනේත් මේ හරි අපූර්ව විදිහට කර අපි මේ ගමේ උදවියත් එක්ක කතා බහ කරමින් ඉන්නකොට තමයි ඒ උදවිය කිව්වේ ඔන්න අපි ඕන්න මල්ලිව සම්බන්ධ කරලා දෙන්නද කියලා. ඒ මුලින්ම මේ මල්ලිව සම්බන්ධ කරලා දෙන්නද ඔය මල්ලි පස්සෙන් පහු කාලේ වෙනකොට කියපු කතාව තමයි ඔය මුලින්ම අවස්ථාවේ මල්ලි හම්බුන විදිය මෙන්න මෙහෙමයි. මේ මලි වල දිනවද? කියන්නේ යාගේ මල්ලි. ඔව්. මල්ලි යාගේ මල්ලි බ්ලොග් ගාක. මල්ලි දැන් වගේ බ්ලොග් ගාක කරනවා. මල්ලි නෑ. දේවල් කරන්නේ මල්ලි දැන් කරන්නේ. එන්න අයියේ. යගාවට ආයේ. අයියේ ගාවට ආවම ඔයගොල්ලෝ ඉති ඉන්නවත් නැති වෙයි. ඔය මල්ලි ඉස්සෙකම මල්ලි ගහලා තාත්තර ගහලා මේ ඊයේපරදා තවත් තියෙනවා සාවි නඩු හයක් තියෙනවා. මම තාත්තර ගහලා උඩින් දැන් මල්ලි හටේට තමයි අවුරුදු 20ක් හිටියේ. ඔයා නම් මගේ අයියා. ඔයාගේ මයියද? හොඳයි. ඒ තමයි මේ මල්ලි කියන කතාව. මොකද මේ අපි කියන රොඩා ඒ උදවිය කියන එක හොඳයි කියලා අපි තීරණය කරපු හින්දා ඒ උදවියට කතා කරන්න දෙනවා. අපි මේ පිළිබඳව මේ වයි ඇත්ත නැත්ත හෝ මේ බොරුව හෝ ඇත්ත කියන කාරණාවෙන් ඒක පිළිබඳව කියවෙන වැලකීන මොකද ඔබට තීරණය කරන්න පුළුවන් හින්දා. අනිත් කාරණාව තමයි දැන් කාලිමෑණියන් හෝ වෙනම දෙවියන් හෝ වෙන බලවේගයක් හෝ යම් කිසි මේ කෙනෙක්ගේ විශ්වාසයක් මත පදනම් වෙලා යම් කිසි මේ දෙවියෙකුට හෝ දේවතාවකට මේ පුදු සත්කාරය ආතිකා කරන එක ගැටලුවක් නැහැ. ඒ පිළිබඳව අපි ඔබේ විශ්වාසයත් එක්ක අපි ගැටෙන්න යන්නේ නැහැ. ඒක ඔබේ කැමැත්ත. හැබැයි කෙනෙකුට දෙවියන් හෝ දේවතාවක් හෝ එහෙම නැත්නම් වෙනයම් කෙනෙක්ව දඩමීමා කරගෙන අකටයුතුකම් කරන්න ඉඩ දෙන එක හොඳමදි. සහ ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එක අනාවරණය කරන එක අපේ යුතුයකමක්. ඒ යුතුයකම තමයි අපි මේ ඉෂ්ට කරන්නේ. අපි මේ බලමු චරිත දැන් මේ දැන් ආරූඪ වෙන වෙලාවට අපූර්ව දේවල් සිද්ධ වෙනවා. දැන් එතන මේ ඉදිරිපත් වෙනවා කට්ටිය කියන සහ ඒ පෙළගැස්ම ගැන පොඩ්ඩක් මතක් කරමු චරිත. ඔව් දැන් අපිට දන්නවා දැන් මේ පේලියට ආවෙන් පස්සේ සාමාන්‍යයෙන් යන්න තියෙන නිලූපවතන අපි දෙන්නත් එක්ක ගියපු නිසා දන්නවා මේ කකුල් දෙක හොදගෙන මූණ හොදගෙන එහෙම ගිහිල්ලා බුදුන් ඇඳලා තමයි මේ තැනට යන්න තියෙන්නේ. සපත්තු තියන්න ඕනේ රුපියල් 30ක් දීලා ඒ අතර වාරේ සපත්තු දෙක තියලා රුපියල් 30ක් දීලා ඊට පස්සේ දැන් වැසිකිලි යන්න ඕන නම් තවත් රුපියල් 20ක් හෝ 30ක් ලබා දිය යුතුයි. ඒ නිශ්චිත ගණන් තියෙනවා. එතකොට දවසකට ඔබ හිතන්නකෝ 1000ක් ආවා කියලා නැත්නම් 500ක් ආවා කියලා ඒ ගණන් හිලව් ඔබ ගණන් හදා ගන්න. ඔව් හැබැයි එක දෙයක් තමයි වැදගත්ම කාරණා තමයි මෙතනට ගියන් පස්සේ ආපස්සටම තහනම් වැඩේ ඉවර වෙනකන්. ඔව් ආයෙත් නොට්ටු නැහැ. ඔව් ආයෙත් එන්න බෑ කිසිම කඩේකට යන්න බෑ හැපැත්තේ තියෙන කේවල වල ඔක්කොම ටික ගන්නව නම් දේවාලය ඇතුලේ තියෙන කඩෙන් තමයි අරගන්න ඕන. ඒකේ ඕන දෙයක් තියෙනවා හැබැයි ගාන තමයි සැර. ඔව් කඩේ හිටපු අයකෙන් මහත්තයත් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. ඒ අතර වාරේ මේ අපි බලමු අර ආරෝඩයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද සමහර උදවිය විවිධාකාර දේවල් කියනවා. මේ බොහොම බය හිතන කතා තමයි අහන්න ලැබෙන්නේ එතෙන්දී. ඔව් දැන් එක කතාවක් තමයි කියන දෙයක් තමයි මේ දැන් ඔය මරපු සංඛ්‍යාවකුත් මේ කාලියම්මා ආවේශ වුණාන් පස්සේ මෙතුමා ප්‍රකාශ කරනවා මේවා ඇත්ත නැත්තත් අපි හොයාගෙන තියෙනවා කොහොමවත් දැන් එයා කියන්නේ දැන් මට විරුද්ධව ගියොත් කවුරුණක් කමන්නේ අනිවාර්යයෙන්ම දඬුවම මරණය තමයි. එතනින් හර දෙයක් දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය දැන් දෙවියෝ කියන කෙනා මේ මිනිසුන්ව මරන්නේ නැහනේ. දැන් මේ දෙවියෝ ඇවිල්ලා කෙලින්ම මිනිසුන්ව මරණ තමයි කියන එකම දඬුවම තියෙන්නේ. හරියට පාවිච්චි කරන්නේ ඕන කෙනෙක්ව මරන Tamanට එරෙහි වෙච්ච. බලන්න මෙතන කී දෙනෙක් මරලා තියෙනවද කියලා. දේවයන්ගේ නෙමෙයි මුලා වෙන්නේ හැමදාම කියන්නේ කාරණා හරියට වගේ බාරහාර ඔප්පු කරන්න කියලා කාරණා හරියට බාරහාර ඔප්පු කරනකොට දේවයන්ගෙන් ලැබෙන දඬුවම තමයි අද සාප වෙදිලා ඔය ඇවිල්ලා දේවයන්ගේ වන්ට ඇවිල්ලා මේ මහත්තයා දැන් ගියේ. සක්සානේ ඔක්කොම වෙලා. ඔව්. ආරනේ කන්නේ නැත්නම් දෙයියෝකට ආවා. අපි ඊට පස්සේ උතුම් අත්කල හොරගියා. මටම දෙයියෝ. සාප කරනවා. සාප කියන්නේ තුනා කියන්නේ. ආයි මතක්. ඔයාගේ අකෝ 198ක් කරුවා. 17 අවු. 198ක් කරුවා. 17 අවු. ඒ දිනා කරේ 98ක් මරු. ඒ ඔය වැඩි කරපුවාම. ඔයාගේ මට පාර වෙලා.
වැඩක් නෑ අම්මා. නුවරින් කෙනෙක් ඉන්නව කතා කරන්න ආයිබෝන්. ආයිබෝන්. මම කතා කරන්නේ නුවරින් මේ ඔය කියන දේවල්ට මම මීට අවුරුදු 6කට විතර කලින් ගිහින් තියෙනවා. මට ඇත්තටම හිතා ගන්න බෑ මෙතන පොලිස් පෝස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගේට් එකේ මට මතකයි පොලිසියේ කියන්නේ අර ආරක්ෂක කුටියක් වගේ දෙයක් තිබුණා. එතන පොලිසිය යුනිෆෝම් ඇඳගත්ත කෙනෙක් හිටියා. මමයි මගේ මහත්තයයි අම්මයි බබයි 4 දෙනාම ගියා. ගිහිල්ලා මගේ බබා පුංචි හින්දා මම අපහු අම්මයි බබායි හොඳ වෙලාවට ගෙදර ගිහින් දැම්මා. ඊට පස්සේ හැන්ද වෙනකම් මමයි මහත්තයා එතන හිටියා. කොයි වෙලෙවත් අපිට නම් කතා කරේ නැහැ. ඒ වුණාට ඔය මේ අර පඩි උඩට එහෙම නග්ගලා ඒන ඔය තරවකාරයෝ කියන අය වෙන්නේ නැති එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට අහගෙන ඉන්න බෑ මහත්තයා කියන කියන්නේ අපේ භාෂාවෙන් කොත් කුණුහරුප. පුදුම ජරා වචනෙන් මේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහන්නේ ඒවට උත්තර දෙන්නේ ඉතාම හොඳ සුද්ධ සිංහල ජරා වචනේ. මට හිතා ගන්න බෑ දෙවි කෙනෙක් මෙහෙම කුණුහරුප කියනවා කියලා. මම ඒක අහගෙන ඉඳලා බය වෙලා මහත්තයාට කිව්වා අපි මෙතන නම් දේවාලයක් වෙන්න බෑ මෙතන වෙන මොකක් හරි කරනවා කියලා. ඊට පස්සේ පල්ලෙහා ඔය වාහන තියෙන එක ඔය මහත්තයලා කියනා වගේම ඔය ඇතුලේ හැමදේම ගන්න තියෙන එක ඔක්කොම තිබුණා. ඔය අතරේ මම යන් කියලා කියනවා එතන හිටපු කෙනෙකුට ඇහුණා. ඊට පස්සේ ඒගොල්ලෝ නම් කලබල කරන්න එපා. කලබල කරොත් එහෙම මේ වෙන ප්‍රශ්නයක් මට එන්න පුළුවන්. ඒකට මට දෙවෙනි බබා හම්බෙන්නත් තියෙනවා මම බය වුණා. ඊට පස්සේ මම දැක්කා මේ ගෑනු කෙනෙක්ව ඒ ගෑනු කෙනා කෑ ගැහුවා මේ මෙච්චර කල් මන් දේවාලට එනවා. මේ අවුරුදු මෙච්චරත් තිස්සේ මගේ වැඩේ සාර්ථකුන්නේ නැහැ කියනකොට මේ කිවල්ල එළියට දාපන් කියලා අර ඔය දේවගෙතුමා කෙනා කෑ ගැහුවා. එතකොටම පිටිම ළමයි එතන ඉන්නවා දෙතුන් දෙනෙක්ම. ඒගොල්ලන් දුවගෙන ඇවිල්ලා මේ අර ගෑනු කෙනාව ඇද්දගෙන ගියා. ඒ ගෑනු කෙනා පුළුවන් හයියෙන් කෑ ගැහුවා මේ මෙතන බොරුවක් කරන්නේ. මෙච්චර කාලයක් මම ආවා මගේ මෙච්චර සල්ලි නාස්ති වුණා මෙතනින් මට කිසිම දෙයක් උනේ නැහැ කියලා කෑ ගැහුවා. ඔය අතරේ මගේ ළඟ හිටියත වයිලා තුන් දෙනෙක් නුගේ ගොඩි නම් ආපු මට වඩා ගොඩක් ලොකු අය. ඒගොල්ලන් එනන් කිව්වා මේ නංගි මේ වා කියන එක ඇත්ත මෙතන වෙන මොකක් හරි යන්නේ අපි යන් ඉක්මනට මේ මොකද මේ මට කතා කරෙත් මේ පොලිසිය පුතා මෙහෙන්න කියලා මම පොලිසිය නෙවෙයි නංගි මම වෙන රස්සාවක් කරන්න කියලා. ඒ අයියලා තුන් දෙනා බස් එකේ එනකම් අපිත් එක්ක කතා කර ආවා. ඒ කියන්නේ මහා ලොකු ව්‍යාපාරයක් කරනවා. ඇත්තටම මට සැකයි මද්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරනවාද කියලා. හොඳයි අපිට සමහර කාරණා ගැන එකපාර්ශ්විකව චෝදනා කරන්න බෑ. අපි කාරණා දන්නේ නැති හින්දා. අපි ඔබට මේ පේන දේවල් ටික තමයි කිව්වේ. අපි දැක්ක දේවල්, අත්විඳ දේවල්. නමුත් අර කිව් කාරණා ගැන අපිට එහෙම චෝදනා කරන්න අමාරුයි. ඔව් අනිත් එක දැන් මුලින් කිව්ව දෙයක් තමයි මෙතන 198 දෙනෙක්ව මැරුවයි කියලා කිව්වනේ. අපි ඇහුවා මේ දේවගතිතුමාගේ ඇත්තටම 198ක් මරලා තියෙනවද කියලා. ඔය වාගේ යකෝ 198ක් මරුවා. 198ක් මරුවා. 198 ඒ ඉඳලා 198ක් මරුවා. මේ ඔය අරින් කරපුවාම ඔය වාගේ මට බාර වෙලා ආනා යන මිනිහ ඔක්කොම මරලා. ඔබතුමා දැනට මේ කොච්චර ප්‍රමාණයක් ඔබතුමාගේ බලයෙන් මරලා තියෙනවද? මේකනේ ඉතින් දෙවියෝ වැරදි කරා නම් ඒ යකාට ගහනවා පාර. අය කවුරුණත් දෙවියන්ට ලෝකන. මොන ගජතයා වුණත්, හයිකෝට් මොන කෝට් වුණත් දෙවියෝ ගහනවා පාර. දෙවියොත් එක්ක අපෙන් වෑන් කෙනෙකුත් දැන් බුදුහාමුදුරුවෝ දෙව්දත්ත හැප්පිලා දින්නේ නැහැ. එයාගේ ආවේජය දේවාගේ තමයි. වරද කරා නම් දඬුවම් දෙනවා. දැන් නීතියට පගාව ගහලා බේරෙන්න පුළුවන්. දෙවියන්ට පගාව ගහලා බේරෙන්න බෑ. වැරදි තැන දුටු තැන දඬුවම් දෙන්න කෙනෙක් තමයි මහබද්දර කාලිය. මොකද මාව දිනුනේ කාලියම්ම ගෙන්නේ. අද මේ තරම් වස්කම් දුන්නේ දෙවියෝමත්. එතකොට ඒ දෙවියොන්ට මම කිව්වනම් මට මේ අසවල් මිනිහා හිරිහැර කරනවා මම නිරපරාධී බවන්ද බලාගන්නේ කිව්වනම් අමුදරුවන් ඊටන් ගන්නවා ඊට පස්සේ. ආයේ කතා බතා දෙක ගන්න. දෙවියන් මිනිස්සුලු ගුණානේ. දැන් ඒ ඔබතුමා කියන මතයත් එක්ක ඔබතුමා කොච්චර ප්‍රමාණයක් එහෙම මරලා තියෙනවද කියලා අපිට කියන්න පුළුවන් දෙවියෝ විසින්. මේක නේද මම නෙමෙයි මරන්නේ. මොකද මටත් මේවා කරතගේ කරන්න බෑනේ. මම පූජා දෙලා දෙයි කාලියම්මට කියනවා. මෙන්න මේ මිනිහා මට හිරිහැරක් කරා වහන්දයට කෙල යුතු දෙ කරන්න මම දන්නේ නැහැ. මගේට වරදක් නැහැ. එච්චරයි මම කියන්නේ. ඔව් කාලියම්ම විසින් කොච්චර ප්‍රමාණයක් මරලා තියෙනවද මේ වෙනකොට? ඒකෙන් ඉතින් අපිට ගණන් කියන්න බෑනේ මහන්තේ. මොකද කාලියම්ම අපිට ලිස්ට් එකක් දෙන්නේ නැහැ නේ මෙච්චර ගණන් මරුවා කියලා. ඔබතුමාගේ මෙහෙයවල් වලදී එහෙම මරපු ප්‍රමාණය ප්‍රකාශ කරන්නේ නැද්ද? ඒක හරියට ඉතින් අපිට දැන් නැහැ නේ. දැන් කාලිමෑනියට මේ ගානකෝ දැන් ඔක්කොම කියවෙන්නේ මේ වරමෙන්න දැන් කාට හරි දනුවමක් දුන්නොත් ඒ අපිට මෙච්චර දුන්නා කියලා අපිට ලිස්ට් එකක් දාන්නේ නැහැ. එයාගේ වැඩේ එයා කරනවා. ඒ කියන්නේ ප්‍රමාණාත්මක වශයෙන් කොච්චරද කියන එක ඔබතුමාට කියන්න බෑ නේද? නෑ නෑ එහෙම දැන් වැරදි කෙනාට දඬුවම් දුන්නා. මට කොඩි වෙන කරාම මිනිස්සෙක් ඉන්නවා අදටත් මේ ගමේ කොර වෙලා ඉන්නවා. අදටත් ඉන්න කොර වෙලා. ඔව් දැන් අපි හිතමු කාලියම්මගේ ආරූඪ උනෙන් පස්සේ ඔබතුමාට එහෙම ප්‍රකාශ කරනවද එයා මෙච්චර ප්‍රමාණයක් එහෙම මරලා තියෙනවා කියලා? ඒකෙත් දන්නේ නෑ. දේව දිෂ්ටියෙන් කියවෙන එක අපි දන්නේ නැහැ මහත්තයෝ. කියන්න දන්නේ නැහැ නේද? නෑ නෑ නෑ. ඒක හැප්පිච්ච අයට ඕන දඬුවම් හම්බුනේ. මේ අපේ මස්මනාපේ මේ අද අපේ ගමේ ඉන්නවා කණ්ඩ නැති තරමට ඒගොල්ලෝ වැටිලා ඉන්නේ. ඒ දියුත් එක හැප්පිලා.
ඔය දෙයියොත් එක්ක හැප්පෙච්ච කතාව දැන් ඔය මේ ගමේ ඉන්න කට්ටිය ගැන කාලියම්ම හැටියට ආරූඪ වුණාමත් කියනවා. දැන් ඔය මරපු සංඛ්‍යාව අපි ප්‍රශ්න කරපු නිසා තමයි මේ දේවගැතිතුමාට අමතක වුණේ. එයා දන්නේ නැහැ. ඒක ආරූඪ වුණා විතරයි යාට ඒක තේරෙන්නේ කියලා. සමහරවිට 178 කියලා කියනවා 98 කියලා කියනවා. ඒ වගේ විවිධාකාර ගණන් වලින් සමහරවිට ඉතින් ඒ පේන විදිය 90 වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරමු. කොහොම නමුත් ඔබ දේවාලට වතාවක් කර ගියා නම් මේ පුද්ගලයාට බනිනවා ඔබත් අහගෙන ඉඳලා ඇති. අපි සෑහෙන උත්සාහයක් ගත්ත මේ පුද්ගලයාව මුණ ගැහෙන්න. නමුත් දැන් අහම්බෙන් කතා නොකරන්නට ඔහු සම්බන්ධ වෙන්නේ නැහැ. ආයිබෝන් දර්ශන. ආයිබෝන්. දර්ශන මුලින් හිතුවේ අපි ගැන කොයි විදිහටද අපි කතා කරද්දී? ඇත්තෙන්ම කියනවා නම් නිලූප මම ගොඩාක් පරිස්සම් වෙලා හිටියේ. මොකද මේ තරව්කාරයෝ ධම්මලා මාව කොටු කරන්න ගොඩාක් උත්සාහ කරා දේවගතියා. ඒක මට දැනුණා. මොකද විවිධාකාර කෝල්ලාව මම යන එන තැන් හෙව්වා. ගොඩක් දේවල් කරා. මම එදා නිලූප කතා කරද්දිත් මම තොරතුරු හරියට දුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මං ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 15 ඒ දේවාලයට ගියේ. එතකොට මම කතෝලිකයෙක් හැටියට ගිහිල්ලත් මං පොඩ්ඩක් බලන් හිටියා. බලන් හිටපුවාම මට අමුත්තක් තේරුණා. මේ අමුත්ත දිගින් දිගටම මං අධ්‍යයනය කරන්න ගත්තා. මං කලාකරුවෙක් වශයෙන්. මේ අධ්‍යයනය කිරීමේදී මම දැක්කා ඒ දවස්වල පවුන් 86යි පූජා කරලා තිබ්බේ. දවසට පවුන් 3ක් අනිවාර්යෙන් පූජා කරනවා. මම මේ ගණන් ඉලව බලා හදාගෙන ආවා. ගියේ මැයි 27 වෙනකන් මේ මැයි 27 වෙනකන් එනකොට පවුන් 126යි. අපි මාසෙකට පවුන් 10ක් තිබ්බත් ඒ පවුන් 10 ගානේ තිබ්බත් මාස 10ට පවුන් 100ක් එතන එකතු වෙන්න ඕනේ. එතකොට 86 186 වෙන්න ඕනේ. 126යි. පස්සේ හොයා බලද්දී මුදල් පවා තරව්කාරයෝ ධම්මලා එතෙන්දි පූජා කරනවා ලොකුවට. ඒ විතරක් නෙමෙයි නිරූප මේ මෙතන තව ලොකු දේවල් එනවා. මම මේක අධ්‍යයනය කරේ ලොකු මේකකින්. අනිත් එක මේ දෙයියන්ට වඳින එක කොතන වැන්දත් හරියනවා කියන එක මම උතන එන හැම බැතිමතෙකුටම කිව්වා. නමුත් දේවගතියා මට කිව්වා මේ දිගටම ඉන්න කියලා. මට රුපියල් 10000ක පඩියක් දුන්නා. මම බෑ කිව්වා. මොකද මේ කවුරුත් නැහැ කියලා එතන ඉන්න මට කිව්වේ. එතකොට එයාගෙම බිරිඳගේ අයියාගේ පුතා කෝටි ගාණක් හොරකම් කරා කියලා මේ කියනවා. හොරකම් කරන් ගියා කියලා. එතකොට ඔතන ඉන්න දෙයියෝ ඕක දැක්කේ නැද්ද කියලා මටත් ප්‍රශ්නයක්. ඒ වගේම නිරූප තව ප්‍රශ්නයක් තමයි මේ සුවර්ණ මහල් එකේ ඔව් අපි මේ ආයතනවල නම් කීමෙන් වැළකී ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. මොකද ආයතන හෝ යම් යම් වෙන ව්‍යාපාරික ස්ථානවල නම් කියන්න එපා. අපි ඔබට කලින් කිව්වේ නැත්තේ ඔබ මේ ඒ ගැන දැනුවත්ව ඉන්නවයි කියලා විශ්වාසය උඩ 0115 347 347 වේ දුරකථන අංකය